හයි කොහොමද හැපි ස්පේස් මගේ YouTube ෆැමිලි එකේ යාළුවෝ හැමෝටම ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න අද ඩේ ව්ලොග් එකක් තමයි මං රෙකෝඩ් කරන්න ගත්තේ. උදේ නැගිටලා හොඳ වොෂ් එකක් දාගෙන මම මේ ඉන්නේ දැන්. ඉතින් වොෂ් එකක් දාගත්තේ නැත්තම් මට නිකන් දවස පටන් ගත්තේ නැහැ වගේ. ඉතින් මම හොඳට වොෂ් එකක් දාගෙන මේ උදේ දැන් වෙලා උදේ 8ට 8:00ට විතර ඇති. අද ඉතින් ටිකක් අවුවයි උදේම නැගිටිනකොට අවුව හොඳට සැරට තිබුණා. ඉතින් මං හොඳ කිරි තේ එකක් හදාගෙනම මගේ දවස පටන් ගත්තා. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලගේ උදේවරුව සාමාන්‍යයෙන් ඔයාලා දවසම ගෙදර ඉන්නවා නම් කොහොමද උදේවරු ඔයගොල්ලෝ ආස විදියට ගත කරනවද කොහොමද ගෙවෙන්නේ? ඉතින් මම ගෙදර ඉන්නවා නම් උදේ ඉඳන් රැ වෙනකම්ම මේ විදියට තමයි ඉතින් උදේ පටන් ගන්න. ඉතින් කිරි තේ එකත් බීලා මම ගියා මගේ දවසේ වැඩ ටිකට. ඉතින් එහෙනම් වීඩියෝ එක දිගටම මාත් එක්ක එකතු වෙන්නකෝ. ඉතින් බලන්නකෝ අද අහස හොඳටම අවුව තියෙන හින්දා හරිම ලස්සනයි, මාරම ලස්සනයි. ඉතින් මං වගේ ඔයාලත් අහස බලන්න කැමති අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මම නම් හරිම ආසයි මේ අහසේ පේන වෙනස්කම් ටික බලන්න. ඉතින් අපි ඉස්සරහා ග්ලාස් එක තියෙන හින්දා තවත් හොඳට අහස අපිට පේනවා. ගේ ඇතුළේ ඉඳන් උනත් පේනවා. ඉතින් බලන්නකෝ ලස්සන පොඩි නිකන් අන්ධකාරයකුත් තියෙනවා. ඒ වුණාට අවුව නම් හොඳටම සැරයි. මේ ඔයගොල්ලෝ දකින්නේ කිචන් එකේ. මගේ කිචන් එකේ ජනේලෙන් කොහොමද අහස පේන්නේ කියන එක බලන්නකො ලස්සන. ඉතින් උදේම මම පටන් ගත්තා මගේ පැල ටිකට උදේම වතුර දාලා හිටියානම් හොඳයි කියලා. ඉතින් මට හිතුණා මං ඉතින් පටන් ගත්තා. අවුවක් ටිකක් තිබුණා. ඒ වුණාට මං පැල ටිකට වතුර දැම්මා. ඉතින් මට ලොකු මිදුලක් නැති වුණාට තියෙන ඉදී මං පැල ටික ලස්සනට හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ කොහොමද? ඔයාලට ගොඩක් ඉඩ තියෙනවද නැත්නම් පොඩි ඉඩක් තියෙනවා නම් මේ වගේ තාප්පය අයින දිගේ ලස්සනට පැල ටිකක් වවා ගත්තාම මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මගේ ගෙදර ජනේලෙන් එහෙම එළියෙන් පැල ටික පේනකොට හරිම ලස්සනයි. මුළු ගෙදරටම හරි ලස්සනක් එනවා, එළියක් එනවා. මේ ඔයගොල්ලෝ දකින්න ඉස්සරහ පැත්තනේ ගේට් එකට දකුණු පැත්තේ තියෙන පැල ටික. ඊට පස්සේ මං ගේට් එක ඉස්සරහ තියෙන පැල ටිකත් වතුර දාගන්න ගමන්ම බිම තියෙන චිප් ගල් ටිකත් නිකන් වතුර ටිකක් දාගන්න. එතකොට ලස්සනයි. අර ඒවා හීදිලා දිලිසෙනවා අවුවත් එක්ක. හරිම ලස්සනයි. මං ඉතින් ඒ ටිකටත් නිකන් වතුර ටිකක් ඔහේ දාගන්නවා. ඉතින් ඔයාලා උදේට මේ දේවල් ටික කරනවද නැත්නම් වෙනස්ද ඔයාලගේ උදේ වරුව? ඉතින් ගෙදර ඉන්න කෙනෙක් නම් මේ දේවල් වලින් කිහිපයක් හරි කරනවා ඇති. ඉතින් මේ තියෙන ජනේලෙන් මගේ එළියට පේන ලස්සනම පැල ටික මං ආසම පැල ටික. ඉතින් ඒ ටිකටත් මං හොඳට වතුර දාගත්තා. ඉතින් ඔයාලට ස්තුති කරන්නත් දෙයක් තියෙනවා. 2000ක් මාත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා මගේ පුංචි YouTube ෆැමිලි එකේ 2000ක් ඉන්නවා. ඉතින් thank you so much ඔයාලා හැමෝටම මාව බලන. ඉතින් ඒ විතරක් නෙමෙයි මට ලස්සන කමෙන්ට්ස් දානවා ගොඩක් අය. ඉතින් ඒගොල්ලන්ටත් thank you so much.
ඉතින් ගොඩක් අය එක එක ව්ලොග්ස් ගේන්න මේ දේවල් ගේන්න කියලා ඉල්ලලා තිබුණා. ඉතින් ඒවත් මං අනිවාර්යෙන්ම ඔයාලට අරගෙන එනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. හරි දැන් ඉතින් මම පැල ටිකට වතුර දාලා ඉවර කරා. මේ තියෙන ඉවර කරාට පස්සේ ඉතින් පැල ටික දිලිසි තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් එහෙම ආසද බලන්න වතුර එහෙම දාලා රුද්දේට වතුර දාපුවම පැල ටික හරියට ප්‍රබෝධමත් වෙලා දිලිසි තමයි පේන්නේ. ඉතින් ඒ දිහත් චුට්ටක් මං බලාගෙන හිටියා. හරි. පොඩි දෙයක් මං ඔයාලට පෙන්වන්න. මේක මට හම්බුණ දෙයක්. මේක දැන් ගොඩක් අය පාවිච්චි කරනව නේද? මේක මට හම්බෙච්ච gift එකක්. ඉතින් කොහේ හරි යද්දී එහෙම වතුර එහෙම ගෙනියන්න මාරම ලේසි. ඉතින් මේකට බටේකුත් එනවා. බටේ නැතුවත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් මට ඔයාලට පෙන්වන්න හිතුවා. මේක ලීටර් 1.5ක් වතුර දාගෙන යන්න පුළුවන්. මේවා නම් මම දැකලා තියෙනවා. ටෙමු එකෙත් තියෙනවා. ලංකාවේ කඩවලත් කොළඹ එහෙම ගොඩාක් තියෙනවා. මම දැකලා තියෙනවා. මට නම් හම්බෙච්ච gift එකක්. ඉතින් මේ boxes දෙකත් එහෙමයි. stainless steel boxes දෙකක්. ප්ලාස්ටික් ඒවල ගොඩක් උණුවෙන් දේවල් දාන්න හොඳ නැහැනේ නේද? උණුවෙන් මුත්බත් එහෙම ගෙනියනකොට ප්ලාස්ටික් පාවිච්චි නොකර මේ වගේ stainless steel boxes පාවිච්චි කරනවා නම් හොඳයි. හරි ඊට පස්සේ මම ආවා සාලේ පැත්තට. එළිය වැඩ ඔක්කොම ඉවර කරලා මෙන්න මෙතන ඔයගලන්ට මතක ඇතිනේ මං කලින් vlog එකේ මේ floor mat එක මේ බිමට දාන මේ sheet එක මම බිමට දැම්මා. ඉතින් එතනට මල් ළඟ තිබුණා ගෙදර ලස්සන cover එකක් තියෙන මේ රෝස පාට ඇල්බම් එක. ඉතින් මං ඒකත් එතනට තියාගත්තා. හරිම ලස්සනක් ආවා එතනට. ඉතින් සාලේ මම කලින් දවසේ රෑ හොඳට අස් කරලා තිබුණ නිසා උදේට පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් දැන් නම් ඉතින් ටිකක් බඩගින්නකුත් එනවා. උදේ වැඩ ටිකත් ඔක්කොම කරලා මම හිතුවා හැමදාම උදේට ඉතින් බත් එළවලු වගේ දේවල් කන්නත් බැහැනේ. කලින් දවසේ පාන් ගෙදර ඉතුරු වෙලා තිබ්බ නිසා මං හිතුවා පාන් ගොඩක් නෙමේ පාන් පිටි 3ක් විතර අද උදේට කනවා කියලා. ඉතින් මං හිතන්නේ ඔයාලත් මෙහෙම වෙන්න ඇති. හැමදාම අපි පෝෂදායි විදිහට කෑම ගන්නවනේ. ඉතින් ඉඳලා හිටලා මේ වගේ ආස විදිහටත් උදේ කෑම මම නම් ගන්නවා. මාළු හොදි වගේකුත් තිබුණා ෆ්‍රිජ් එකේ. සම්බෝල ටිකක් මම හදාගෙන පාන් ටික හොඳට මම ටෝස්ට් කරගත්තා. පෑන් එකේ දාලා ටිකක් එතකොට රසයිනේ. ෆ්‍රිජ් එකේ දාලා අරගෙන පෑන් එකේ ටෝස්ට් කරලා ගත්තා. ඉතින් ඒකත් මාරම රසට තිබුණා. පාන් ටෝස්ට් කරලා ගත්ත නිසා මාළු හොදිත් එක්ක. හරි ඔහොම වෙලාවේ යනකොට දැන් වෙලාව 10ට 10:00 විතර ඇති. මං ඉතින් කිචන් එක පැත්තට ආවා. මොකද මට සාලේ අස් කරන්න තිබුණේ නැහැනේ. මං කලින් දවසේ රෑ හොඳට අස් කරලා මොප් කරලා පිහදාලා ඔක්කොම කරලා තමයි තිබුණේ. කිචන් එක නම් පොඩ්ඩක් හැඩි වෙලා වගේ තිබුණා. ඉතින් මං හිතුවා කිචන් එකේ වැඩ කරන්න කලින් කිචන් එක හොඳට අස් කරගෙන ඉන්න ඕන කියලා. ඔයගලන්ට පේනවා ඇති කවුන්ටර් টොප් එක හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට අස් කරගන්න බැරි වුණාම මෙහෙම වෙනව නේද? ඉතින් මට සාලේ කිචන් එකයි දෙකම ඊයේ අස් කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි මං ඊයේ සාලේ සම්පූර්ණයෙන්ම ලස්සන්ට ක්ලියර් කරලා කිචන් එක අද පිරිසිදු කරනවා කියලා තියාගත්තා. ඉතින් මම මුලින්ම කවුන්ටර් টොප් එක හොඳට පිහදාලා ක්ලීන් කරා.
ඉතින් ඔක්කොම අස් කරලා බඩු පිහදාලා 100%ක්ම ඉතින් එක දූවිල්ලක්වත් නැති වෙනකන් කවුන්ටර් টොප් එක පිහ දැම්මා. ඉතින් ටිකක් වෙලා යනවා. ඉතින් එතකොට ඔයාලත් එහෙමද? ඔයාලටත් පොඩ්ඩක් හරි දූවිල්ලක් තිබුණොත් නිකන් හිතට හරි නෑ වගේද? මට නම් එහෙමයි. මං ඉතින් කොම 100%ක්ම ලොකු වෙලාවක් අරගෙන ඉතින් පිහදාලා ක්ලීන් කරනවා. ඊට පස්සේ සිංක් එකත් මම විම් දාලා හොඳට හොදගත්ත පිරිසිදු කරලා මම පාවිච්චි කරන්නේ විම් තමයි සිංක් එකට. ඔයාලා පාවිච්චි කරන විශේෂ මොනවා හරි ලික්විඩ් එකක් තියෙනවද? මම නම් ඉතින් ඔයාලා දන්නවනේ ගොඩාක් ලස්සනට පිරිසිදුවට පිළිවෙලට ඉන්න කැමති කෙනෙක් ඔය වෙලෙත්. කිචන් එක, සාලේ, බාත්රූම් එක මුළු ගෙදරම මිදුල හැමදේම ලස්සනට නීට් එකට මට දවසම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් අරගෙන මම ඉතින් ගේ ලස්සනට අස් කරගෙන මේ විදිහට ඉතින් පිරිසිදු කරගන්නවා. ඉතින් මං වගේම ඔයාලත් එහෙම වෙන්නේ නැති අනිවාර්යෙන්. ඉතින් සිංක් එකත් එහෙම තමයි. හොඳටම ක්ලීන් වෙනකන් ඉතින් මට ඉතින් ටිකක් එතකොට වෙලාව යනවා. ඉතින් පිරිසිදු කරනවා. හැම අස්සක් මුල්ලක්ම ඉතින් හොඳට මැදලා පිරිසිදු කරනවා. මේ අර සිංක් එකේ එකතු වෙන දේවල් එකතු වෙන්න තියෙන මේ කෑල්ල එකත් මම හොඳට මැදලා පිරිසිදු කරගත්තා. හරි ඉතින් අද නම් මට නිමාඩු දවසක්. ඔයාලට අද කොහොම දවසක්ද මේ වීඩියෝ එක බලනකොට? සමහරට සතිය දවසක් වෙන්නත් පුළුවන්. ඔයාලගේ නිදහස් දවසකුත් කොහොමද ගෙවෙන්නේ? මං වගේද නැත්තම් වෙනස් විදියකටද? ඉතින් මාත් දැනගන්න කැමතියි. මට කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම්. හරි ඉතින් බිමත් ක්ලීන් කරන්න එපා නේද? බිමත් මොප් කරලා අතු ගාලා හොඳට මම මොප් කරගන්නවා ඔක්කොම අස් කරගෙන. ඉතින් අතු ගාන්න ගියත් ඉතින් මට ලොකු වෙලාවක් යනවා. ඉතින් එකම තැන 3-4 පාරක් අතු ගාලා පොඩ්ඩක්වත් කුණු නැති වෙනකන් ඉතින් අතු ගාලා මොප් කරලත් මම මොප් කරලා අපි දැන් වතුර දාලා මොප් කරනවානේ. මොප් කරලා වේලුනහමත් ආයෙ නිකන් උඩ තියෙනවනේ පොඩ්ඩක් මොනා හරි. ඒකත් ආයෙ අතු ගාලා එතකොට තමයි බිම ලස්සනට දිලිසෙනවා. එතකොට ටයිල් එක මාර විදිහට. මම මොප් කරද්දී නම් වතුර චුට්ටක් තමයි දාන්නේ. ඉතින් අර මොප් කරලා ඉවර වෙලා වතුර පොඩ්ඩක් වේලුනහමත් උඩ හිටින ඩස්ට් එක අතු ගාලා දාපුවම බිම දිලිසෙනවා ලස්සනයි බලන්න. හරි ඉතින් මෙහෙම මොප් කර ඉන්නකොට තමයි මට මතක් වුණේ ෆ්‍රිජ් එකත් අස් කරගන්න ඕන කියලා. අද මට ලොකු වැඩක් නැති නිසා මම ෆ්‍රිජ් එකත් හොඳට බඩු ටිකක් අස් කරලා ෆ්‍රිජ් එක වහලා ඔක්කොම සෝදගෙන පිරිසිදු කරනවා කියලා. ඉතින් මගේ ෆ්‍රිජ් එකේ දැනටමත් ඔයාලට පේනවා ඇති ගොඩාක් කිලුටු වෙලා නැහැ. ඒ මොකද සති දෙකකට සැරයක් වගේ මං සති දෙකකට 3කට සැරයක් වගේ අස් කරගන්න හින්දා. ඉතින් ඔයාලා කොහොමද ෆ්‍රිජ් එක සුද්ධ කරගන්නේ? කොච්චර කාලයකට සැරයක්ද? ඉතින් ඒ වුණාට මට ලොකු වෙලාවක් ඒ හින්දා ගියෙත් නැහැ. බඩු අස් කරලා
පිහදාලා ඉක්මනින්ම මොකද ලොකුවට කිරට වෙලා තිබුණ නැති නිසා මම පෙන්නන්නම්කෝ අස්කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆ්‍රිජ් එක පේන්නේ. ඉතින් ලස්සනයි. දැන් ගෙනාවා වගේ තියෙනවා. ඉතින් බලන්නකෝ එහෙම නේද? හරි ඉතින් කොහොම හරි පැය දෙකක් විතර යනකොට මම ඔක්කොම වැඩ ටික නම් ඉවරුණා. ඉන්නකෝ මම ආලෝ එක්කන් යන්න. මම අස්කරාට පස්සේ මගේ කිචන් එකේ ලස්සන බලන්නකෝ. ඉතින් උදේ වරුවේ ගෙයක් ලස්සනට අස් කරලා තියෙනවා කියන්නේ ඒක නම් මාරම මානසික සතුටක්. මං හිතනවා ආලටත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් මේ තියෙන්නේ මම මුළු කිචන් එකම ක්ලීන් කරලා ලස්සනට මොප් කරලා අස්කරාට පස්සේ ඉතින් මේක දවස් දෙක තුනක් ඉතින් මේ විදිහට තියෙනවා. බිම විතරයි ගොඩක් වෙලාවට ඉතින් මොප් කරලා අතු ගන්න ඕනේ හැමදාම. කිචන් টොප් එක කවුන්ටර් টොප් එක නම් ඉතින් එහෙම නිතරම හැඩි වෙන්නේ නැහැ. මොනවා හරි ලොකු වැඩක් මොනවා හරි කළොත් තමයි හැඩි වෙන්නේ. ඉතින් සිංක් එකත් එහෙම තමයිනේ. සිංක් එකත් කුණු බින්දුවක්වත් නැතුව තියෙනකොට මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවනේ. මගේ මේ කබඩ් සෙට් එක නම් වතුර පොඩ්ඩක් ගාලා පිහදාපුවම රෙදි කෑල්ලකින් වතුර ගොඩාක් නෙමෙයි චුට්ටක් ගාලා පිහදාපුවම උඩින් කුණු ටික සේරම යනවා. ඉතින් ඒ නිසා ලේසි. හරි ඊට පස්සේ ඉතින් අපි මෙන්න මෙයාවත් අද හොඳට නෑවුවා. ඉතින් මං කිව්වනේ අද උදේ ඉඳන් තද අවුව නිසා ඉතින් පවුනේ මෙයාලටත් රස්නේ ඇතින් ඉතින් එයාවත් හොඳටම නෑවුව ටිකක් වෙලා එයත් ඉතින් ආසයි වතුරත් එක්ක ඉන්න මොකද රස්නේ නිසා. හරි ඉතින් ඔයාලගේ ගෙවල් වල කොහොමද කියන්නකෝ බව්වෝ ඉන්නවද? එයාලා නාන්න කැමතිද? මෙයා නම් ගොඩක් කැමති ඉතින් නාන්න. සමහර බව්වෝ ඉන්නවනේ වතුරට කැමති නැහැ. නාන්නේ නැහැ එහෙමත්. හරි ඉතින් යාවනාවන එකත් බලන් ඉඳලා දවල් කෑම මම ගත්තා. අද නම් රසම රස මෙනු එකක් තියෙන්නේ හාල් මැස්සෝ තෙල් දාලා කඩල පරිප්පු උයලා පොල් සම්බෝල හදලා හොඳට තක්කාලි දාලා තමයි හදලා තියෙන්නේ. ඔයාලා එහෙම කාලා නැත්තම් හොඳට තක්කාලි උඹල කඩ එහෙම දාලා කොටලා ගන්නකො පොල් සම්බෝලේ මාරම රසයි. ඉතින් දවල්ටත් ඔන්න කෑවා. දැන් වෙලාව එකට දෙකට එක හෝ දෙකට වගේ ඇති. හරි ඉතින් බලන්නකො ළමයි උදේ හොඳටම ගින්දර වගේ අවුව තිබිලා මේ දැන් 3:00ට විතර වෙලාව. බලන්නකො එක පාරටම වැහි අන්ධකාරයක් ආවා. ඉතින් අපි හිතුවේවත් නැහැ රෙදි එහෙම හොඳට වේලෙන්න දාලා තිබුණේ ගොඩක්. 3:00 වෙනකොට එක පාරටම වෙනස් වුණා අහස.
ලොකු හුළඟක් ඇවිල්ලා අහස අන්ධකාර වීගෙන ආවා ඉතින්. ඔගොල්ලෝ දන්නවනේ ඉතින් මම ටක් ගාලා වීඩියෝ එකක් ගත්තා. ගෙදර පිටිපස්සේ ඉස්සරහ සේරම අහස. ඉතින් අපි ගොඩාක් අය වැස්සට කැමති අය ඉන්නේ නේද? එක එක ඉතින් කරදර තියෙනවා තමයි. උනාට ගෙදර ඉන්නා වගේ නිමාඩු වගේ දවසක නම් ඉතින් මේ වගේ වහිනවා කියන්නේ ඒක හරිම ෂෝක් නේද ඉතින්. ඔයාලත් එහෙමද ඉතින්? එක එක දේවල් හදාගෙන කන්න හිතෙනවා, එළිය බලාගෙන ඉන්න හිතෙනවා, කොෆි එකක් බොන්න හිතෙනවා, පොතක් කියවන්න හිතෙනවා. ඉතින් ওই වගේ දේවල් තියෙනවා නේද? ඉතින් කාලගුණය කියන්නේ ඉතින් හරිම සුන්දර දෙයක් තමයි. ඉතින් උදේ අහසයි දැන් අහසයි ඔයගොල්ලන්ට බැලුවොත් මාරම ලස්සන වෙනස්කම් දෙකක් ඉතින්. උදේ නිල් පාටට තිබුණා. දැන් අන්ධකාර වෙලා. හුළඟක් තියෙනවා සෑහෙන්න ඉතින්. මම ඉතින් පෙරේරන් සංසකෙන් ඊයේ ගෙනල්ලා තියාගත්ත කේක් කෑල්ලක් තිබුණා. ඉතින් ඒකත් මං හිතුවා දැන් කෑවන හොඳයි කියලා. ඉතින් වැස්සත් බලම. ඉතින් දැන් නම් මට හරිම මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා. මොකද මං ගේ සම්පූර්ණයෙන් අස් කරලානේ තිබුණේ. ඒ අස්සේ වහින්නත් ගත්තා කියන්නේ ඉතින් හරිම කාම් රිලැක්සිං මයින්ඩ් එකක් තමයි දැන් මට තියෙන්නේ. මමත් හොඳට පිළිසිඳලා මේ වෙලාවේ නිදහසේ අද නිවාඩු දවස ගත කරන නිසා. ඉතින් කේක් කෑල්ල ඊයේ ගෙනාවට මං කෑවේ නෑ. මොකද ඊයේ ටික සීනි වැඩිපුර කැවුන හින්දා මං ඒක අදට තියාගත්තා. ඉතින් අද වැස්සත් එක්ක ඒක හොඳටම ඉතින් සෙට් වුණා. ඉතින් බලන්නකෝ ගේ අන්ධකාර වෙලා තියෙන හැටි. තාම වෙලාව 3:04 විතර ඇති. ඉතින් බලන්නකො ඉස්සරහ වීදුරුවෙන් වැස්ස පේන ලස්සන නේද? අන්ධකාර වෙලා හුළඟත් එක්ක පොඩි සීතලකුත් ඉතින් තියෙනවා. මේ දවස්වල උදේට ළමයි කොහොමත් නත්තල් සීතල කියලා අපි කියන්නේ නත්තල් හුළඟ වගේ තියෙනවා නේද? සමහර දාට උදේට මේ ගොඩක් අවුව තියෙනවා. ඒ වුණාට සීතල හුළඟක් වගේත් එනවා උදේ 6:00 වගේ වෙලාවට. හරි ඉතින් ළමයි වැස්ස කියලා බෑ. අද මට පොඩි වැඩක් තියෙනවා කරගන්නම ඕන. ඒ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. අද සිම්බව ඩොක්ටර් ෂාන් ළඟට ගෙනියන්න අපොයින්ට්මන්ට් එකක් අපි දාගත්තා. ඉතින් වැස්සයි කියලා එක කැන්සල් කරන්නත් බෑ. ඒ නිසා සිම්බව එක්කගෙන යන්න තමයි දැන් රෑ ඩොක්ටර් 5:00 වගේ ඉඳන් 9 විතර වෙනකන් ඉන්නවනේ. ඒ නිසා අපි යන්න අපොයින්ට්මන්ට් එකක් දාගත්ත නිසා පික්මි එකක් දාගෙනම යනවා කියලා හිතුවා. ඉතින් මම යන්න තමයි රෙඩි වෙන්නේ. මේ බෑග් එක ළමයි මේ මාර්ම ලේසි මං කොළඹින් ගත්තේ. මේක රුපියල් 10යි උනේ. ඉතින් මේ බෑග් එක කරේ දාගත්තාම අපිට හරිම ලේසි අත නිදහස්නේ. එතකොට මගේ ෆෝන් එක සල්ලි හැමදේම මම මේකේ දාගෙන යන්නේ. එතකොට මේ තව බඩු මොනවා හරි අරගෙන ඉන්න තව දෙයක් කරගන්න හරිම ලේසි. ඉතින් යාගේ රිපෝට්ස් ටිකත් පරණේව සේරම ඉතින් මම අරගෙන යනවා. ඒ ටිකත් රෙඩි කරගත්තා. හරි ඉතින් දැන් සිම්බත් දන්නවා හොඳටම අපි එයාව එක්කන් යන්න තමයි යන්නේ කියලා. ඒක තමයි මේ බොරුවට දඟලන්නේ. ඉතින් ඔයාලගේ බවුවොත් එහෙමද? ඉතින් මේ වගේ බවුවෙක් ඉන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්නකෝ. ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ඕගොල්ලෝගේ ගෙදර ඇති කරනවා නම්. ඉතින් ඔන්න අපේ පික්මී එකත් ආවා. ඉතින් සමහර පික්මී වල නම් බවුව ගෙනියන්නේ නැහැ. උනාට අපි කියලාම තමයි යට කෝල් එකක් දීලා කියනවා මෙහෙම බල්ලෙක් ගෙනියන්න තියෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්තම් ඉතින් එයාලා එහෙම එනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් පික්මී එකේ අපි එයාව එක්කගෙන ගියා ඩොක්ටර් ළඟට. දැන් වෙලාව 7ට වගේ ඇති. ඉතින් පැය භාගයක් වගේ යනවා අපිට එතනට යන්න. ඉතින් අපි යන්න පිටත් වුණා මේ විදිහට. ඉතින් කලින් ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැක්කනේ යාට අවශ්‍ය සේරම අරගෙන යන්නේ බෙල්ට් එක දාගෙන වතුර බොන්න බෝතලයක් පොඩි යාගේ වතුර බොන පිගාන ඒ සේරම ඉතින් අරගෙන තමයි යන්නේ. ඔන්න අපි එතනට දැන්
ආවා. පැය භාගෙන් ඉතින් අපි ආවා. ඉතින් එතන වැඩ ටිකත් ඒ විදිහට කරගත්තා. ඉතින් මං චුටි වීඩියෝ එකක් ඔයගලන්ට ගත්තා හොස්පිටල් එකේ ඇතුළ. ඉතින් ඒ වැඩ ටිකත් අපි ඉවර කරගත්තා. ඉතින් මේ සිම්බව ඩොක්ටර් ෂාන් ළඟට ගෙනිච්ච සම්පූර්ණ වීඩියෝ එක මම වෙනම දාලා තිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන් විස්තරත් එක්ක මම දාලා තිනවා. ඒක බලන්න. එහෙනම් ඉතින් දැන් අපි හොස්පිටල් එකෙන් යන ගමන් තමයි ඉන්නේ. අපිට පැය භාගයක් විනාඩි 40ක් වගේ තමයි මෙතන ඉන්න උනේ. ඉතින් ඒක වෙනස් වෙනවා ඒ දවස් අනුව. ඉතින් මේ අපි ගෙදර යන ගමන් දැන් වෙලාව මං හිතන්නේ 9:05 වෙලා මට මතක විදිහට. ඔන්න එහෙනම් අපි දැන් ගෙදර ආව 10:10 වෙලාව. ඉතින් ගෙදර ආව ගමන් මෙයාට ඉතින් කිරි එකක් දුන්නා. මොකද හැමදාම නිදියන්න කලින් කොහොමත් කිරි එකක් එයා පුරුදු වෙලා ඉන්නවා. එයාට ඉතින් දෙන්නම ඕන. ඉතින් ඒකත් දුන්න එයාට. මොකද එයා වේලස්සන 6-7 වෙනකොට රැයට කනවනේ. නිසා ඉතින් 10 වගේ වෙනකොට ඉතින් කිරි එකක් දෙනවා. හරි ඉතින් ළමයි මායි නංගී තමයි ආව එක්කගෙන ගියේ. ඉතින් අපි දෙන්නටම එද්ද හිතුණා අද නම් ගෙදර ගිහින් බත් කන්න බැහැ වගේ කියලා. මොකද අපි දෙන්නටම අද නිවාඩු දවස්නේ. ඉතින් අපි වැඩ දවස්වලට ඉතින් හැමදාම ඒකාකාරී විදිහට යනවනේ. ඒ නිසා අපි දෙන්න එන ගමන් අපි ආස කරන බන් දෙකක් අරගෙන ආවා. රැයට පොඩි දෙයක් කනවා කියලා අද බර දෙයක්, ඒ කියන්නේ බත් වගේ අද ලොකු දෙයක් කන්නත් බැහැ වගේ නිසා අද ටිකක් කනම්ම නම් කෑවත් වැඩි නිසා මෙන්න මේ බන් එක අරගෙන ඇවිල්ලා රැයට එක විතරයි කෑවිතින් කිරියකුත් ඔන්න ආයෙමත් ඉතින් බිව්වා. කමන්නේ ඉතින් අද විතරනේ නේද? හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද මගේ ලස්සන නිදහස් දවසක් ගෙවිලා ගියේ. ඉතින් ඔයාලට thank you so much අද මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට. එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකකින් එන්නම්. thank you so much. bye bye. පරිස්සමෙන් ඉන්න ඕනේ හැමෝම.